හැමෝටම සුබ දවසක්. ඉතින් අද කාලේ ගොඩ දෙනෙක්ට වීඩියෝ එඩිටින් කියන දේ නැතුවම වැරදියක් වෙලා තියෙනවා. ඉතින් ඒකින්ද අද මම හිතුවා ඔයගොල්ලන්ට වීඩියෝ එඩිටින් කරන්න software එකක් download කරලා දෙන්න ඕන කියලා. ඉතින් ඔයගොල්ලෝ දැනටමත් දන්නේ නැති මොකක්ද මේ software කියලා. ඉතින් CapCut software එක ඔයාගේ PC එකට ලේසියෙන්ම download කරගන්න කරලා install කරගන්න කොහොමද කියලා මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් මේක වීඩියෝ සීරීස් එකක් විදිහට තමයි දෙන්නේ. ඔයගොල්ලන්ට මේක මම අද පළවෙනි වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එක. ඊළඟට මම මේක එඩිටින් වැඩට කරන විදිහත් ඊළඟ වීඩියෝස් වල දෙනවා. බොහෝ දුරට දැන් මේ ඉස්සරහින් මම දැන් මේ කරන වීඩියෝ එක ජපාන් චයිනා විදිහට තමයි ඉන්ස්ටෝල් වෙන්නේ. මේක ඔයගොල්ලන්ට CapCut දැන් මේක බලනකොට නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් වේවි මේක ඉංග්‍රීසි විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඔයාලට තේරෙයි ඉස්සරහට වීඩියෝ එක බලනකොට මම කියන්නම්. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. හරි, මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ PC එකට Google Chrome එක ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයා search bar එකේ search කරගන්න ඕන Genin Pro app download කියලා. මම දැන් මේ විදිහට Genin Pro app download කියලා search කරලා මේක enter කරගන්නවා. දැන් මම මෙන්න මේ උඩින් තියෙන වෙබ්සයිට් එක select කරගන්න. මෙන්න මෙතන තමයි අර මම කියපු ප්‍රශ්නේ ඉන්නේ. මේකේ language ප්‍රශ්නේ තියෙන පොඩි අවුලක්. ඉතින් එහෙම අවුලක් නැහැ. මේක ඔයගොල්ලන්ට මේ වෙබ්සයිට් එකෙන් ගිහලා මේක Chinese අකුරු තියෙන හින්දා නැත්තම් ඔයාලට දැන් මේ වීඩියෝ එක බලන හින්දා ඔයගොල්ලෝ බොහෝ දුරට අනිවාර්යෙන්ම ඔයාලා සර්ච් කරලා බලන්න මේක CapCut install latest කියලා 2025 කියලා ගහලා බලුවට පස්සේදී ඔයගොල්ලන්ට ඒක ඉංග්‍රීසි version එක ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙකම එකයි. ඉතින් ඒ විදිහට select කරලා සර්ච් කරලා බලන්න. මම දැන් මේ ඔයගොල්ලන්ට පෙන්නන්න minimum requirements මේක download කරගන්න ඕන තියෙන. ඔයගොල්ලන්ට මේකට තියෙන්න ඕන hard disk space එක අවමය 10GB වක් තියෙන්න ඕන. ඊට පස්සේ ඔයගොල්ලන්ට මේ RAM එක GPU එකේ RAM එක විදියට ඔයගොල්ලන්ට අවම විදියට 2GB RAM එකක් තියෙන්න ඕන. ඒතකොට දැන් මේ CapCut එක support වෙන්නේ. තව මේකේ operating systems ගැන කතා කරොත් Windows 7, Windows 8.1 සහ Windows 10 ඒ හැම 64 bit operating system වෙන්න ඕන. අන්නේ තියෙන requirements ටික ඔයගොල්ලන්ට තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේක ඔයගොල්ලන්ගේ laptop එකට හෝ PC එකට install කරගන්න. දැන් ඔයගොල්ලන්ට පුළුවන් අර කහ පාට link එක select කරලා ඔයගොල්ලන්ට latest version එක download කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතනින් download කියන button එක දෙන්න පුළුවන්. මම දැන් මේක download කරලා තියෙන හින්දා මම කනවාට download කරන්න යන්නේ. ඔයගොල්ලන්ට මේක අදාළ time duration එකත් එක්ක වෙනවා. ටික වෙලාවක් ගිහලා ඔයගොල්ලන්ට මේ internet connection එක speed එකත් එක්ක download වෙයි. download වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේක install කරගන්න එකත් වැඩි දෙයක් නෑ. මේකම සරල steps ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ main interface එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ create a new project කියලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේකේ ඒක බලා ගන්න පුළුවන් මොන වගේ තියෙන කියලා. මෙන්න මේ විදිහට සම්පූර්ණ editing ඔයගොල්ලන්ට ප්‍රීමියම් අධ්‍යක්ෂකමක් ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයගොල්ලන්ට මුලින්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන import කියලා මේ plus icon එකක් එක තියෙනක. ඒකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලට අදාළ සේරම files video clips photos ඊට පස්සේ mp3 audios ඒ තුනම මේකට add කරගන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට වගේ sample video එකක් ඔයගොල්ලන්ට මේක දාලා පෙන්නන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේක drag and drop කරගන්න සහ මම plus icon එකකින් timeline එකට add කරගන්න. අද මම මේක video editing කරන දේවල් එක සිදා කියලා දෙන්නේ. ඔයගොල්ලන්ට ඊළඟ videos වල තමයි බලන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට download කරන video එක තමයි මේක නා. ඔයගොල්ලෝ මම basic කියලා දෙන්න පොඩ්ඩක් මේක. මෙන්න මේ විදිහට තමයි මෙතෙන්ට මේ drag and drop කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට සාමාන්‍ය volume වැඩි කරගන්න test එකක් කරගන්න. ඒක ඔයගොල්ලන්ට කරගන්න පුළුවන් කොහොමද? ඉතින් ඒක ටික මම ඊළඟ video එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරියනම් ඔන්න විදිහට තමයි ඔයගොල්ලන්ට CapCut app එක ලේසියෙන් මගේ PC එකේ download කරගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට ගේන්නේ කොහොමද මේක වීඩියෝ එඩිටින් බේසිකලි අපි ඉගෙන ගන්න කියලා. මේක අපි ප්ලේලිස්ට් එකක් විදිහට තමයි අරන් යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට අපිට කරගමු. ඉතින් ඊළඟ වීඩියෝ එක හමු වෙනකම් ඔයගොල්ලන්ට සුබ දවසක්.